යාව ට්වින් ටවර්ස් වල ස්කයි බ්‍රිජ් එකට මෙන්න මේක තමයි ඉතින් අපිට හම්බෙච්ච ෆොටෝ එක. Good afternoon. Good afternoon. Good afternoon. Right. Where is it? KLCC aquarium. Where is it? Mati itu balan. ඊළ වල මාළු ඇති. මම අපි මාළු බලන්න යනවා. හැබැයි මුහුදට නෙවෙයි යන්නේ අන්ඩර්ග්‍රවුන්ඩ් තියෙන ඇක්වේරියම් එක නේද? ඉතින් ඇක්වේරියම් එකට ගිහිල්ලා ලස්සන මාළු බලලා ඒ ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. එකක් ලොකු view එකක් තිබ්බනේ. view එක තිබුණා දැන් නම් පොඩ්ඩක් අඩු වුණා නේ. ඔව්. මේකට ඔන්ලයින් ටිකට් බුක් කරලා යනවා නම් තමයි ලේසි. යාව එක්වාරියයක ඇතුළට දැන් ඉතින් මේ හරිය තියෙනවා ලස්සන මාළු මැංගි ගොඩක්. ඒ ටික රෙකෝඩ් කරගෙන යන්න.
දැන් ලිවිං ඕෂන් කියන ටනල් එකට. ඉතින් මේකේ තමයි අර උඩින් මෙහෙම කැනෝපි එක වගේ ටනල් එක තියෙනවා. එතන ඉඳන් ෂාක් ලව ගන්න පුළුවන්. බලමු මොන වගේද කියලා. ඒක තමයි ගොඩක් මේ ලොකුම ඇට්‍රැක්ෂන් එකනේ. ලිවිං ඕෂන් ටනල් එකට ඇතුල් වෙන්න මෙන්න මෙතන. මඩුවගේ පළිගේ පාරම දිගයි. එක්ස්පීරියන්ස් එකක් අන්ඩර් වෝටර් ටනල් එක නම් නියමයි ආයේ සුපිරිම එක්ස්පීරියන්ස් එකක් ඒක නම්. තව ටිකක් තියෙනවා ඉස්සරහට ගිහින් බලමු. තියෙනවා ඕනනම් ගන්න පුළුවන්. දැන් තියෙනවා key tags. ඇත්තට මාර එක්ස්පීරියන්ස් එකක්. මොනවත් අනිවාර්යෙන් කේල් වලට එනවා නම් අනිවාර්යෙන් ඇක්වැරියම් එක බලන්න එන්න. මොකද එක්ස්පීරියන්ස් එකක්. සෑහෙන ඇත්තටම varieties ගොඩක් මම හිටියා විශේෂයෙන්ම අර අන්ඩර් වෝටර් මේ ඇක්වැරියම් එක නම් මාරම ලස්සනයි. එළියට ආවම මේ වගේ කැෆේ එකක් තියෙනවා. ඉතින් මොන හරි කාලා ගිහලා යන්නත් පුළුවන්. සෙන්ට් එපන්යාගේ කියන රෙස්ටෝරන්ට් එක මේක චයිනීස් රෙස්ටෝරන්ට් එකක්. ඉතින් ඒකේ ලොකු ගොඩාක් ජාති තියෙනවා නේ. try කරලා බලන්න ඕන තරම්. ඉතින් අපි එකක් ගත්තා මේ කිමි චිකන් කියන එක. එන්න කිමි චිකන්. සුප් එකක් තියෙනවා.
ඉන්නේ Twin Towers Petronas Twin Towers වලට. ඉතින් එතන ඉඳන් මම හිතන්නේ අපි ෆ්ලෝස් නැගගෙන යන්න ඕනේ Petronas මේ Towers වල උඩම ෆ්ලෝස් වලට යන්න ඕනේ. එතන තියෙනවා මේ Sky Bridge එකයි observation deck එක. ඉතින් එතනට ගිහිල්ලා හම්බෙමු. ඉතින් මේ Twin Towers බලන්න යන අපේ ටිකට්ස් ගන්න වෙනවා. අපේ ටිකට්ස් ඔන්ලයින් ගන්න පුළුවන්. ටිකට් ප්‍රයිස් එක ඇඩල්ට්ස්ලට $60කුත් කිඩ්ස්ලට $50කුත් වෙනවා. අවුරුදු 2කට අඩු දරුවන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් බලන්න යන්න පුළුවන්. ගේට් එකෙන් අපි ටිකට් එක ස්කෑන් කරලා අතට ආවා. ඊට වෙල්කම් ෆොටෝ එකක් ගත්තා. ඒකට ගානක් ගනීවි. ඉතින් මේ Twin Towers වලට ටිකට් බුක් කරනකොට අපිට ටයිම් ස්ලොට් එකක් හම්බ වෙනවා. අපි හරියටම ඒ ටයිම් එකට එන්ට්‍රන්ස් එකට ඇවිල්ලා ඉන්න ඕන. ඒ ටයිම් එකට විතරයි අපිට ඇතුළට යන්න දෙන්නේ. මේක හැමදාම උදේ 9 ඉඳන් රෑ 9 වෙනකම් ඕපන් කරලා තියෙනවා. හැබැයි හැම මාසෙකම දෙවෙනි සතියේත් හතරවෙනි සතියේත් සඳුදාට මේක වහනවා. මෙතනින් තමයි Sky Bridge එක. Welcome to the Sky Bridge of Petronas Twin Towers. We are now at level 41 and standing at the height of 170 meters above the street level. Okay, for your information, this is a double deck bridge. The upper deck reserved for staff movement and this level will be open to the public. And the main function of this bridge is to facilitate movement between two towers in case of emergency. And the unique things about it, as you can see, there's a gap here, about 12 inches gap, some mechanism with the other side. It's shown to you that this bridge is not fully attached to the tower. So this bridge can slide in and slide out, but it depends on the movement of the building and the strength of the wind from outside. But don't worry, because you are safe to work. You'll be given around 10 minutes. And when the time is over, we will call you according to your sticker color, which is red, and we'll proceed to level 83 and 86. If you need any assistance or for information, feel free to approach us. Again, your visit is right here. Thank you. ඉතින් ඔන්න අපි ආවා Twin Towers වල Sky Bridge එකට. Sky Bridge එකේ ඉඳන් view එක නම් මාරම ලස්සනයි. පේනව නේද මේ සයිඩ් එක. Twin Tower එකේ මේ පැත්තේ තියෙන මේ එක tower එකක්. මේ පැත්තේ තියෙන අනිත් tower එකේ තියෙන ඉතින් ඔයාලට අස්සෙන් තියෙන අතන්නේ මේ තියෙන එක tower එකක් උඩටම යනවා. ඊකට මේ පැත්තේ තියෙන අනිත් tower එක. මේ towers දෙක මැද්දෙන් තමයි මේ bridge එක ඇවිල්ලා තියෙන්නේ. මෙන්න bridge එක. මෙන්න තමයි bridge එක. දැන් මෙන්න මෙතන මේ තියෙන KLC park එක. මොකද හිතන්නේ KLC park එක? KLC park එක මාර ලස්සනයිනේ. ඉතින් KLC park එක අර එතන තියෙනවා මේ swimming pool එකක් එහෙම. මේක තමයි එක tower එකක්. මේ පැත්තේ තියෙන්නේ අනිත් tower එක. ඉතින් මේ tower දෙක මැදින් තමයි bridge එක තියෙන්නේ. හරියටම මේක තියෙන්නේ KLCC සූර්යා shopping mall එක තමයි යටින් තියෙන්නේ. So මෙතන තියෙනවා මේ තියෙන තනිකරම මේ සූර්යා mall එක. KLCC. ඒගොල්ලන්ට රැයට අපිට මෙතනින් බලන්න පුළුවන් අර සිම්ෆොනි වෝටර් සිම්ෆොනි එක බලන්න පුළුවන්. right. ඉතින් එහෙමයිනේ. මේක තමයි bridge එක. නෝම තමයි tower එක. නෝක තමයි Petronas experience එකක් ගත්තා Sky Bridge එක උඩ ඉඳගෙන. වෙනම experience එකක් ඒක. ඒගොල්ලෝ සිම්ෆොනි එකක් බලන්න ඔන්න රැඳී ඉන්න ජගතම channel එකේ අනිවාර්යයෙන්ම රැයට සිම්ෆොනි experience එකත් ඔයගොල්ලොත් එක පෙන්නනවා. ඒ bridge එකේ මේ පැත්ත තමයි end එක. මම යන්නේ end එක පැත්තට. bridge එක තියෙන්නේ. මම දැන් ආවේ මෙන්න මේ පැත්තේ ඉඳන් තමයි entrance එක දිගේ මෙහෙම
බ්‍රිජ් එකෙන් ආවා. මෙතන පොඩි ගැප් එකක් තියලා තියෙනවලු. බ්‍රිජ් එක උතරම කියනවා නම් මේ එකට පොඩි about අඟලක වගේ පොඩි ගැප් එකක් තියලා තියෙනවලු. බ්‍රිජ් එක fullyම tight වෙලා නැහැ දෙපැත්තට. ඒක දෙපැත්තෙම තියෙනවා. මොකද හදිසියවත් earthquake එකකදී හරි යම්කිසි දෙයකදී towers එහාට මෙහාට හෙලවුණොත් ඒ හෙලවීම හින්දා බ්‍රිජ් එක කඩා වැටෙන්නේ නැති වෙන්න තමයි මේ විදිහට හදලා තියෙන්නේ. ස්කයි බ්‍රිජ් එක ඉවර කරලා ඊට පස්සේ දැන් අපි ඊළඟට යන්න හදන්නේ ස්කයි ඩෙක් එකට නේද? මෙතනට යන අයට වෙනුන් මේ වගේ රතු පාට බැජ් එකක් දානවා. මේ රතු පාට බැජ් එකත් එක්ක තියෙන කට්ටියව ස්කයි ඩෙක් එකට අරන් යනවා 68. නෑ ඒක පාටින් තමයි බැජස් දාන්නේ. ඒ බැජ් එක තියෙන ගෲප් එකත් එක්ක යනවා. යනවා. අපි යන්නේ ගෲප් එකක් විදියට. 15ක් විතරනේ. ඔව්. ඒ ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකට ඉන්නේ එක ගෲප් එකක්. 15ක් විතර අරන් පස්සේ ඒගොල්ලෝ විනාඩි 10ක් දෙනවා අරගෙන බලන්න. ඊට පස්සේ මේ එළියට ස්කයි බ්‍රිජ් එකට විනාඩි 10යි නේ. 10යි. ඔන්න දැන් අපි යනවා ස්කයි ඩෙක් එකට. අපි දැන් 83 level එකට ඇවිල්ලා තියෙන්නේ. 83 කියන level එකේ ඉඳන් තව එලිවේටර් එකකට lift එකකට මාරු වෙනවා. ඒ lift එකේ ඉඳන් තමයි ස්කයි ඩෙක් එකට යන්න දෙන්නේ. ඔන්න අපි ආවා 86 level එකට. අපි දැන් ඇවිල්ලා ඉන්නේ টপම level එකට. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවද මේ? අන්න පේනවද? twin tower එකේ top most. එන්න මෙතන තමයි টপම level එක. ඔන්න දැන් උඩටම ඇවිල්ලා තියෙන්නේ. ඔන්න tower එක twin tower එකේ මෙන්න එක tower එකේ ඉඳන් තව tower එකක් පේනවා මාරම ලස්සනයි. මෙතන ඉඳන් පේනවා මේ බර්ජර් ස්ක්වයර් එකේ තියෙන මේ බර්ජර් ස්ක්වයර් ටයිම්ස් ස්ක්වයර් මේ shopping mall එකක් පේනවා. ඉතින් එතනින් එහා පැත්තේ තමයි අපේ hotel එක තියෙන්නේ. මෙතන තියෙනවා තව tower එකක්. So මෙතන තියෙනවා some sort of history එකක් තියෙනවා between the towers. Here's twin towers. මෙතන තියෙනවා some sort of model එකක් තියෙනවා. model එක මෙතන තියෙනවා තව මොඩල් එකක්. මේකේ දැන් මේ තව එකේ උඩට ගියාම ඉතින් 360 view එකක් බලන්න පුළුවන් හැම පැත්තම වගේ. මේ පැත්තේ පේනවා. මේ තවත් එක පැත්තක්. ඉතින් ලෝකයේ දෙවෙනියට උසම බිල්ඩින් එකේ උඩම මුදුනේ ඉන්නේ මේ. ඉතින් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මැලේසියාවට ඇවිල්ලා ට්වින් ටවර් එකේ මේ ස්කයි ඩෙක් එකට එන්න අමතක කරන්න එපා. ඒක මාරම එක්ස්පීරියන්ස් එකක්. ඉන්න මෙතනට පේනවා KLCC පාක් එක. දැන් මේ පේන්නේ KLCC පාක් එකනේ. අත උඩ තියලා මේකක් ගත්තා. මේවා අන්න දැක්කද? මම පෙට්‍රෝනාස් ට්වින් ටවර් එක අත උඩට ගත්තා. අන්න දැක්කද? පෙට්‍රෝනාස් එක ට්වින් ටවර්ස් රැයට මෙන්න මේ විදිහට තමයි පත්තු වෙන්නේ. මේක විදිහට ඒක කලර්ස් වලට පත්තු වෙනවා. අපි ආයෙත් ඉරගලා අපකට එස්කලේටර් එකට දැම්මා 83 ද 85 ද 86 ඉඳන් අපි ආයේ 83 86 ඉඳන් 83 කියන ඊළඟ ආයෙත් අපි එකක් ගන්න ඕන පල්ලෙහාට යන්න. ඉතින් ඔන්න 83 වලට බහින ගමන් ඉන්නේ. right. ඉතින් අපි දැන් ආවා 83 86 ඉඳන් 83 වලට ආවා.
So 83 like that. 83 KL Tower එකයි Petronas Tower එකයි දෙකම එක ළඟ පේනවා. ෆ්ලෑෂ් ලයිට් වගේත් වදිනවා මම හිතන්නේ මේ උඩම ලයිට් දාලා තියෙනවා. මොකද අර මේක ටවර් එක දැන් අපි දුමු හෙලිකොප්ටර් එකක් ප්ලේන් එකක් ගියත් ඒගොල්ලන්ට පේනවනේ. ඉතින් ඒ වගේ දෙයකට මෙන්න නැති මම හිතන්නේ සිග්නල්ස් දාලා තියෙන්නේ. අන්න අර හරිය ඈතම ඔයගොල්ලන් දන්නේ පේනවද දන්නේ මේ පොඩි වතුර මලක් තියෙන තැනකුත් පේනවා. ඉතින් මොන බලන්න මුළු කුවාලාලම්පූර් ටවුන් එකම කොච්චර ලොකුද කියලා පේනවා මෙන්න මේ හරිය ඉඳන් බැලුවාම. මොකද කරන්නේ? පල්ලෙහාදී ගත්තා ෆොටෝ එක කලෙක්ට් කරගන්න ඕන මේ account එකෙන් සල්ලි දීලා කීයක් වුණාද ෆොටෝ එක 120ක් වුණා. එහෙම අන්න ඒක තමයි මාකටිංగ్ කියන්නේ. දැන් ලංකාවේ අපිට ඒක කරන්න බැරි. අපි දෙමු සීගිරිය කියලා හිතමුකෝ. ඒ සීගිරිය උඩට ගිහිල්ලා උඩදි ගන්නවා ෆොටෝ එක. අරගෙන පල්ලෙහාට එනකොට අපි ටුරිස්ට් දෙනවා රුපියල් 1000කට 2000කට. ඒක තමයි මාකටිංగ్. ඕක කරන්න බැරි නම් නේද? අපේ ටුරිස්ට් කරන්නේ අපි දිනු කරන්නේ 7000කට විතර මේ ඕක. මේ දෙන්නේ 120ක් කියන්නේ 71කින් වැඩි කරොත් කරන්සි 8000ක් විතර. ඉතින් නිකන් ඉඳලා රුපියල් 8000ක් ගන්න පුළුවන්. ඕක තමයි අතරම කියනවා නම් කරන්න ඕනි වැඩ ටුවරිසම් වල. පල්ලෙහාට යන්නනේ හදන්නේ. ඔව්. අපි 83 නේද? 83 level එකේ ඉන්නේ. දැන් ආයෙ තව පල්ලෙහාට ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකට යන්න හදන්නේ. ආයෙ කීයක ඉඳලා ලිෆ්ට් එකට යනවා. ලිෆ්ට් එකෙන් ග්‍රවුන්ඩ් ෆ්ලෝර්. තව ෂොප් එකක් තියෙනවා. සෝනියස් තියෙන. අමතරම මාකටිං තමයි ඉතින්. මිනිස්සුම විකුණලා යවනවා. ටුරිසම් වලට අයිඩියාස්. එහා පැත්තේදී අපි බෑක්පැක් එක තියලා යන්න ඕනේ. මේ ඊට පස්සේ ඇවිල්ලා අපහු ගන්න ඕනේ. තව කිව් එකක් ඉන්නවා. මේ වගේ ස්ටිකර් එකක් තමයි ගහන්නේ. නමුත් එක ගෲප්ස් වලට එක කලර්ස් වල. මෙන්න මේක තමයි ඉතින් අපිට හම්බෙච්ච ෆොටෝ එක. රිගිට් 120යි නේ. 120ක් වුණා. ඉතින් මොඩේ වගේ ගත්තා. මොඩේ වගේ ගත්තා ඉතින්. මෙන්න මේ වගේ. ෆොටෝ එකක් එක්ක එනවා. දැන් අපි යනවා සූර්යා KLCC shopping mall එකට. ඒකේ ත්‍රාවුමක් ගහලා වැළු. හයි. ඔන්න දැන් ඉතින් අපි අතුල් වෙනවා ලුනා සිටි සෙන්ටර් එකේ තියෙන සූර්යා KLCC එක. ඉතින් මේකේ shopping mall එකට යමු. සයිස් එක full size screen එකක් තියෙනවා. Surya KLCC. ඉතින් දැන් අපි ආයෙත් ආවා KLC පාක් එකට. මොකද මේ හේතුව මොකද දැන් මේ වෙලාවට යනවා සිම්ෆොනි එක නේද? සිම්ෆොනි dance එක යනවා. වෝටර් dance එක ඊට කලින් පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නන්නම් මේ Petronas Twin Towers වල ලස්සන right? රැට. මේ අපි Twin Towers Petronas Twin Towers වල ලස්සන view එකකට බලන්න ආවා. දැන් වෙලාව හරියටම 9ට කාලයි. කොහොමද රැට view එක නේද? සුපිරි. ඉතින් මේ view එක රැට මේ night view එක බලන්න මම හිතන්නේ සෑහෙන මේ සෙනගක් එනවා.
Twin Towers රැට ලයිට් දැම්මහම තමයි ලස්සනම. ඒ කියන්නේ ඒකේ මාරම ලස්සනක් තියෙනවා ලයිට් දැම්මහම. නිකන් ඒක හරියට කොහොමද කියන්නේ සිල්වරනේ. අනිකරම නිකන් ගෝල්ඩන් සිල්වර් වගේ. සිල්වර් වගේ කලර් එකක් තියෙන උඩ. ඒ තියෙන බිල්ඩින්ග්ස් ටිකත් ඒ වගේම ලස්සනයි. පේනවා නේද? ආන්ටි ෆොටෝ ගන්න පොරකන හැටියට. මේ වෙලාවට තමයි එන්න ඕන ලස්සනට මේකේ ෆොටෝ ගන්න රැට ලයිට් දැම්මහම. දැන් අපි යනවා KLC පාක් එකේ සිම්ෆොනි ඩාන්ස් එක බලන්න. ඉතින් වෝටර් සිම්ෆොනි එකේ අර ඔයගොල්ලෝ කලින් දැක්කා වගේ ලයිට් ඇන්ඩ් මියුසික් දෙකම ප්ලේ වෙන්නේ රෑ 8ට 9ට සහ 10ට. ඉතින් ඒ විනාඩි 10ක කාලයක් ඒක ප්ලේ කරනවා ඒගොල්ලෝ. අනිත් වෙලාවල් වලට මියුසික් එක නැතුව මේ විදිහට ලයිට් එක විතරක් ඒගොල්ලෝ ප්ලේ කරනවා. ඉතින් ඔයගලන්ට ලයිට් ඇන්ඩ් මියුසික් දෙකම බලා ගන්න ඕන නම් 8ට 9ට 10ට කියන ටයිම් එකට මේ KLCC පාක් එකට එන්න ඕන. අපි මැලේසියන් සංචාරය අද අන්තිම දවසේ අපි දැන් මේ KL වලින් පිටත් වෙන්න ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න ලෑන් රෙඩි වෙලා ඉන්නේ. ඉතින් දවස් කීයක් හිටියද මැලේසියාවේ? දවස් කීයක් හිටියද? අද 7 වෙනි දවසේ මේ කට්ටියත් එක්ක ප්ලේන් එකේ යනකම් මේ බලාගෙන ඉන්නේ මේ කුලාලම්පූර් එයාපෝට් එකට එනවා. ඉතින් මෙයාට ෆෝන් එකේ ඉන්නවා. හරි මහන්සි. මාර මහන්සි. සෑහෙන මහන්සි. මහන්සිනේ ඉතින් අර ලංකාවේ මේ කේල් දෙකම එකට දාගත්ත හින්දා ඇත්තටම දැන් හිතනවා කේල් විතරක් එකක් දාගත්ත නම් හරි කියලා. හරි කියනවා. හැබැයි මම ලංකාවේ ඇට්‍රැක්ෂන්ස් ටික වෙන කොහොක්වත් නැහැ නේ. ඉතින් අපි වීඩියෝස් ටික දිගටම බලන්න. දිගටම අපිත් එක්කම ඇදලා ඉන්න. ජය